මහා ලොකු දානයක් දෙනවට වඩා මහත්ඵල ආනිසංසදායක කුසලයක් අත් වෙනවා කියලා කියනවා. සතර දිගින් වඩිනා මහා සංඝරත්නය උදෙසා ආවාසයක් කර දීම. හරිද? ඒ කියන්නේ අපි දාන දෙන්නේ ලොකු දානයක් දෙනවට වඩා මහත්ඵල ආනිසංසදායකයි කියනවා. සතර දිගින් වඩිනා මහා සංඝරත්නයට ආවාසයක් සකස් කර දීම. දෙක එම සතර දිගින් වඩිනා මහා වික්ෂු සංඝ උදෙසා ආවාසයක් කර දීමකට වඩා මහත්ඵල ආනිසංසදායකයි කියලා කියනවා. තෙරුවන් සරණ යෑම. මොකද්ද කිව්වේ? තෙරුවන් සරණ යෑම. හොඳේ. තෙරුවන් සරණයි කියලා කීම නෙමෙයි ඈ. යෑම. එතකොට මොකද්ද මේ තෙරුවන් සරණ යනවායි කියලා කියන්නේ? පැහැදිලිද? මොකද්ද මේ තෙරුවන් සරණ යනවා කියලා කියන්නේ? තෙරුවන් සරණ යනවා කියලා කියන්නේ පුතේ තෙරුවන රුවන් තුනක්. ඒ කියන්නේ මිල කළ නොහැකි මාණික්කයක් බඳු බුද්ධ ධම්ම සංඝ කියන්නේ තෙරුවන. හරිනේ? මිල කරන්න බෑ. අමිලයි. හරිද? ඒතර මේ අමිල වස්තුව පළමු අමිල වස්තුව මොකද පුතේ? බුදුන් වහන්සේ. බුදුන් වහන්සේ කොහෙද ඉන්නේ? ලෝකෝත්තර වෙලා ඉන්නවද? නෑ. ලොවෙන් එතර වුණා. සරණ යනවා කියලා කියන්නේ මොකද්ද? තමන් ළඟටම ගන්නවා. හරිනේ? තමන් ළඟටම ගන්නවා. හරිනේ? එහෙනම් බුදුන් සරණ යනවා කියලා කියන්නේ බුදුන් ළඟට අපි යනවා කියන එක. බුදුන් කොහෙද වැඩියේ? ලෝකෝත්තර වුණා, නිවන පසක් කරා. පැහැදිලිද? හරි. එහෙනම් යමෙක් පළමු කොට නිවන පසක් කරනවා නම් ඔහු අනිවාර්යෙන් බුදුන් සරණයි කියලා තමයි කියන්නේ. පැහැදිලිද? කියන්නේ නිවන පසක් කරන්න යන කට්ටියට තමයි පළවෙනි රුවන කියන්නේ බුදු රුවන දෙක මොකද්ද? දහම් රුවන. දහම් රුවන කියලා කියන්නේ කෙලෙස් නූපදින කරුණු සහිත. කෙලෙස් උපදින්නේ නැහැ කියලා කියන්නේ සසරේ බැඳෙන්නේ නැහැ. එහෙනම් නිවන් දකිනවා. එහෙනම් නිවන අරමුණු කරපු ධර්ම කරුණු තුලම ජීවත් වෙන. හරිනේ? කෙලෙස් රහිත ධර්මය රැකගෙන යන පිරිසක් ඉන්නවා. ඒ කවුද? සංඝ රත්නය. අපි ඒකට කියනවා සංඝ රත්නය. සංගරුවන බුදුන් වහන්සේ ගිය මගමයි යන්නේ. ඒ කිව් මගමයි, ඒ කිව් දහමමයි, ඒ කිව් තැනටමයි. කියන්නේ නිවන පසක් කරන්නේ නෑ. එයාලා අරමුණු කරගෙන අපි යනවා නම් ඒ කියන්නේ බුදුන් වහන්සේ අරමුණු කරගෙන යනවා, දහම අරමුණු කරගෙන යනවා, සංඝ රත්නය අරමුණු කරගෙන යනවා කියලා කියන්නේ කවදාවත් මේ පුද්ගලයාට නිවනට බාධායක් තියනවද? නෑ. නිවනම අරමුණු වෙද්දී තෙරුවන තුලින්ම ඒ අචල සද්ධාාවක් බවට පරිවර්තනය වෙනවා. මේ අචල සද්ධා සම්පන්න පුද්ගලයා එම භවයේදීම අනිවාර්යෙන්ම මොකද ලැබෙන්නේ? එක් මාර්ග ඵලයක් ලැබෙනවා. ඒ තමයි සෝහන් ඵලය. සෝතාපන්න අවදී. හරිනේ? මෙන්න මේ මාර්ගයේ පසක් කළ කෙනා කවදාවත් අපාය වැටෙනවද? නැහැ. එහෙනම් ඔබ තෙරුවන් සරණ යෑම තුලින් මොකද ලැබෙන්නේ ඔබට ප්‍රතිඵලය? සතර අපායේ දොර වැහෙනවා ඔබට. එහෙනම් තෙරුවන් සරණයි නෙමේ විය යුත්තේ, තෙරුවන් සරණ යෑමයි විය යුත්තේ. තෙරුවන් සරණ යනවා කියලා කියන්නේ බුදුන්ව, ඒ කියන්නේ ලෝකෝත්තර වෙන්න යනවා කියන එක, නිවන් පසක් කිරීම පිණිසම යනවා කියන කාරණාව මිස වෙන අන් කිසිවක් නොවේ.